අපි බලමු කෑරගලේ වැජවීමේ ලෙසින්සට කියන පාඩමේ සෙසු කාව්‍ය කොටස් ටික. මිහඹ මුව මඩල මෙන්දිලෙන හැම විට මේ පස්වෙනි කවිය පුතාට අර්ථ ගන්නවන්නේ මිහඹ මුව මඩල මෙන්දිලෙන හැම විට මිහඹ මිහි කත මේ මහි කාන්තාවගේ මුව මඩල වගේ හැම වෙලාවෙම දිලිසෙන දුලබ ඉසුරු පිරිසැදී විහෙරසිට අපි දන්නවා විහාරයක් ඇතුලේ මොනවා හරි වටිනා වස්තු තැන්පත් කළා දෙනවා. ඉතින් ඒ දුර්ලභ ඉසුරු වලින් සෑදුණු මේ විහාරයේ ඉඳලා කිරඹ පොකුරු මී රස ලැබ බොන ලෙසට දැන් හංසයා කැමති දේ තමයි කිරිදිය නේද? කිරි වතුර. ඒතර ඒක හම්බ වෙලා ඒ වගේම මල් පැණි හම්බ වෙලා බොනවා වගේ සතුටින් ඔයාගේ නිතසිත නරඹ මිතුරන තගේ නිතසිත සතුටකට ඔයාගේ නිතසිත සතුටු කරලා මේ දේවල් බලන්න කියලා කියනවා. අපි තව කෙනෙක් මොනවා හරි දෙයකට පොළඹවනවා නම් එයා කැමතිම දේවල් ගැන තමයි සිහිපත් කරන්නේ. එතකොට මේක කියනවා හරියට ඔයා මේ කිරි සහිත ජලය පානය කරනවා වගේ මල් පැණි පානය කරනවා වගේ මේ දේවල් බලලා සතුටු වෙන්න කියලා. අපි බලමු පුතේ ඊළඟ කවිය. දිමුත් වෙහෙර වට විසිතුරු මල් වතුය. දිමුත් කියන්නේ දීප්තිමත්ව බබලන මේ විහාරයේ වටේට විසිතුරු මල් වතු තියෙනවා. එහි සුවඳ මල් නිති වෙයි මිනි මුතුය. දැන් මේ විහාරයේ වටේ මල් වතු තියෙනවා. එතකොට ඒකේ හැම වෙලාවෙම මල් සුවඳ වතු තියෙනවා. නිති වෙයි මිනි මුතුය. මිනි මුතු කියලා වතනින් කිව්වේ මණියෙන් මුක්ත වෙච්ච මල් තියෙනවා. ඒ කියන්නේ දැන් කොපුවේ තියෙනවා නම් පොහට්ටුවක් නේ. මණියෙන් මුක්ත වෙච්ච කියලා කියන්නේ මේ පොහට්ටුවෙන් පිපිලා එළියට ඇවිල්ලා තියෙන මල් තියෙන්නේ. ඒවා සුවඳවත්. මහත් තුරු මියුරු පළගෙන නැමි අතුය. ගෙඩි වලින් පිරීලා මේ ගොඩක් මහත් තුරු ලොකු ගස්වල මියුරු පළ රසවත් ගෙඩි හැදිලා නැමි අතු නැමිලා රැගත් සෙවන නොහැරම සිටි පොළොයි. හෙවණක් නෑ. ඒ කියන්නේ එක ගහකින් ඊළඟ ගසේ තියෙන සෙවන නැති වෙන්නේ නෑ. එකකට එකක් යාවෙච්ච සෙවන තියෙන පොල්ලතු. එතකොට මේකේ සමාජ තත්වය ගැන කියනවා. හොඳ පොල්ලතු තියෙන පැත්තක්. හොඳට පොල් තියෙනවා නම් එක පැත්තකින් ඒක කර්මාන්තයක් වශයෙන් සමාජමය තොරතුරක් ඉදිරිපත් කරනවා. හොඳ ශාස්ත්‍රීයමය ව්‍යාපාර තියෙන පැත්තක් නේද? අපි බලමු ඊළඟ කවිය. නොඑක් තැනම පිපිමල් පිරුණු පොකුණු හැමතැනම මල් පිපිච්ච පොකුණු ගෙයක් කනම සැදහෙන් දෙවන දකුණ ගෙයක් ගානේ සැදහැවත්ව බොහොම සැදහැසිතින් දෙන දාන. දැන් ගෙයක් කනම කියවේ එක ගේක කොන ඊළඟ ගේනේ තියෙන්නේ පුතේ. එතකොට මේ හැම ගෙයක් පාසාම දානිය දෙන මිනිස්සු හිටියේ කියන අදහස තමයි මේ එතන කියන්නේ. ගෙයක් කනම කියවේ මේ ගෙදර කොන ගාවට ඊළඟ කොන තියෙන. ඊළඟ ගෙදර ඉඩම තියෙන්නේ. එතකොට මේ හැම ගෙයක්ම මේ කොනෙන් ඊළඟ කොනට සම්බන්ධ වෙන සෑම ගෙයක්ම ඊටාම සදහවත්ව දන් දෙනවා කියන පණිවිඩයේ තියෙන්නේ. සුදක් ලෙසම තිබෙයි මලු මං හැර කුණුයි. සුදු පාටට තියෙනවා මලු මලු කියන්නේ මිදුල් මං කියන්නේ පාරවල් හැර කුණුය. කුණු නැතුව මේ මිදුල් පාරවල් සුදේ තියෙනවා. සියක් අය කෙරෙති වැදපුද පැදකුණුය. මේ විහාරය 100ක් දෙනා වඳිනවා පුදනවා ප්‍රදක්ෂිනා කරනවා කියන්නේ පුතේ අපි බොහොම ගෞරව කරන දෙයකට තමුන්ගේ දකුණු අත පැත්ත හැරෙන්න. තමුන්ගේ දක්ෂිණ උරය පේන්න අපි ගමන් කරනවා නම් අපි ඒකට පැදකුණු කරනවා කියලා කියනවා. ඒක වටේ අපේ දකුණු හිරහිසට හරවලා අපි ගෞරව කරන දෙයට දකුණු හිරහිස හරවලා අපි ගමන් කරනකොට අපි පැදකුණු කරනවා කියනවා. එතකොට මේ විහාරයේ වටේ වඳිනවා පුදනවා ඒ වගේම ප්‍රදක්ෂිනා කරනවා කියන අර්ථය මේකේ තියෙනවා. අපි ඊළඟ 8 වෙනි කවිය බලමු. නුදුරුව සිහි ලැලිය ගඟු ලැලිය වට සැදි මල් වැලිය සුදු වැලිය පිපි වන සිටි මලිය වන මලිය තුටු වන සිටු විලිය පුල් විලිය. මේ මොකක්ද පුතේ මේ කියන්නේ? නුදුරුව සිහි ලැලිය ඊතා ආසන්නේ සිහි ලැලිය ඊතාම ශීතල ජලයේ තියෙන ගඟු ලැලිය දියඇලි තියෙනවා. මේ විහාරයේ ආසන්නේ ඊටාම සීතල ජලයේ තියෙන දියඇලි තියෙනවා. වට සැදි මල් වැලිය සුදු වැලිය. වටේට මල් වැල් තියෙනවා. සුදු වැලි තලා තියෙනවා. සුදු වැලි තලා තියෙනවා. පිපි වන සිටි මලිය වන මලිය පිපුණු ආකාරයෙන්ම තියෙන වනමල් තියෙනවා.
තුටුවන සිතු විලීය පුල් විලීය. හිත සතුටට පත්වන ආකාරයේ පුල් විලීය. මල් පිපුණු විල් තියෙනවා. බලන්න මේ පරිසර අලංකාරය නේද? වටේ මේ විහාරයේ වටේ තියෙන අලංකාරයනේ මේ කියන්නේ. ඊළඟ 9 වෙනි කවිය බලන්න පුතේ. පවනද පිපි තුරේය නිරිතුරේය. මේ පවන ඇවිල්ලා මේ පිපුණු මල් වල අස්සේ නිරන්තරයෙන්ම වදිනවා. කුසුමන් පෙති තුරේය මලු තුරේය. අර මල් පෙති අස්සේ මේ හුළඟ ඇවිල්ලා වැදිලා මේ මල් පෙති මලු පුරාම විසිරුණා. අවට සුපිපි සිරේය බිඟු සරේ. ඔතන අවට සුපිපි සරේ. ඔතන මල් සරේ කියලා කිව්වේ මල් පිපුණු විල්. බිඟු සරේ කියුවේ බෘංගයින්ගේ සරයි. එහෙමත් නැත්නම් නාදේ. වටේට මල් පිපුණු විල් සහ මීමැස්සන්ගේ ශබ්දය එනවා. එතකොට ඔතන පළවෙනි සුපිපි සිරේය කියලා කිව්වේ මල් පිපිච්ච විල්. ඊළඟට බිඟු සරේ කිව්වේ මීමැස්සන්ගේ ශබ්දය එනවා. සිත ඒ වෙහෙර කෙරේ ලොබ කෙරේ. සිත ඒ විහාරය කෙරේ ලෝභය ඇති කරනවා. අපි බලමු පුතේ 10 වෙනි කවිය. දුටු සත සිතට තුටුවන ලිසට නිතියෙනි. දැක්ක අයගේ සිත සතුට වෙන විදිහට සතරත එකට සමකල බෙර අසක් මෙනි. මේ මලුව දැන් පුතේ බෙරයක ඇහැ කළු පාට කොටස එක පැත්තකට ඇද වෙලා තියෙන්නේ හරියට සෙන්ටර් වෙන්න. මැද තමයි තියෙන්නේ. එතකොට විහාරයේ තියෙන්නේ මලුවක හරි මැදට වෙන්නේ. ඒක සමබරව තියෙන්නේ. මේ වැලි තලාව සමබරයි. ඒක උපමා කරනවා හරියට සතරත එකට සම කරපු බෙරහැක් වගේ. බෙරහේ එක පැත්තකටවත් කඩිකුර ඇදිලා ගිහිල්ලා නැහැ. බෙර ඇස හරි මැදේ තියෙන්නේ. ඉතින් ඒ වගේ විහාරයක් තියෙන්නේ මැදේ. මේ වැලි තලාව හොඳට සමතලා කරලා තිබුණා. පැහැපත සුද නොහල වැලිය තුල මලු තැනීමේ පැහැපත් මේ සුදු පාට අත් නොහැරපු මේ වැලි, ඒ කියන්නේ අපිරිසිදු නැති සුදු වැලි තලාවෙන් යුක්ත මේ මලුව තියෙන්නේ හරියට අර සතරත සමාන කරපු බෙරහැක් වගේ වටේට සමානව තියෙනවා. මිහිකත සඳ නලෙව් දුන්නුර මඩල වැනි. මහී කාන්තාවගේ උරතලයේ මේ සමාන වූ උරතලයේ මේ සදුන් ආලේප කරපු දීප්තිමත් උරතලය වගේ තමයි මේ වැලි මලුව තිබ්බේ. ඉතින් වැලි මලුව ආකාර කීපයකින් සමබරව තිබ්බා කියලා කියනවා. දැන් මේ උරිස් බහැලා නැහැ. වයසක අයගෙන උරිස් මෙහින් ඇතුළට යන්නේ නේද? දැන් තරුණ කාන්තාවගේ උරිස් බොහොම පිරිපුන්න තියෙනවා. ඒවා දීප්තිමත් සඳුන් ආලේප කරපුවම තවත් ලස්සනයි පැහැපත්. අන්න ඒ වගේ මේ විහාරයේ මලුව බොහොම පිරිසිදුව සමබරව තනිතලාවෙන් යුක්තව තිබ්බා කියන්න කියලා තියෙනවා. එතකොට මේක තමයි මේ කෑරගල සම්බන්ධය. මත හංස සංදේශයට අදාළ කවි සියල්ලම අපි කොටස් දෙකක් වශයෙන් ඔයගොල්ලන්ට වීඩියෝ දර්ශන නිකුත් කරලා තියෙනවා. ඒක වැදගත්ම කරුණ තමයි පුතේ මෙවර අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ගේ සිංහල භාෂා ප්‍රශ්න පත්‍රයේ 3 වෙනි ප්‍රශ්න පත්‍රයට මේ කෑරගලය වැජබෙීමේ ලෙසින් සිට කියන කවි ඇසුරේ ඒ හංස සංදේශය අපිට ඉදිරිපත් කළ තියෙන කවි 10 ඇසුරෙන් මොන කවියද එන්නේ කියන එක හරිම වැදගත්. මේකෙදි පුතේ ඔයගොල්ලන්ට ප්‍රධාන වශයෙන් ඔයගොල්ලෝගේ අවධානය යොමු කරනවා හංස සංදේශයේ පළවෙනි කවිය. හංස සංදේශයේ පළවෙනි කවිය පුතේ 2022-23 අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට ඇහුවා. ඊළඟට දෙවන කවිය ගත්තොත් පුතේ 2017 අවුරුද්දේ මේ කවිය ඇහුවා. තුන්වෙනි කවිය ගත්තොත් පුතේ 2020 මේ කවිය ඇහුවා. මේ කෑරගලේ වැජබෙීමේ ලෙසින් සිට කියන එක තුන්වෙනි කවියත් ඇහුවා. හතරවෙනි කවිය 2019 ඇහුවා. පස්වෙනි කවිය 2020 ඇහුවා. හයවෙනි කවිය 2023-24 අවුරුද්දේ ඇහුවා. හත්වෙනි කවිය ගත්තොත් ඒක 2021-22 අවුරුද්දේ තර්ඩ් පේපර් එකේ ඇහුවා. එතකොට පුතේ 10 වෙනි කවිය ගත්තොත් 10 වෙනි කවිය 2018 ඇහුවා. එහෙනම් අනිවාර්යයෙන්ම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ඔබ අනිවාර්යයෙන්ම පාඩම් කරගත යුතු කවි දෙක තමයි 8 සහ 9 කවි. හංස සංදේශයේ තියෙන 8 සහ 9 කවි දෙක ඔබ අනිවාර්යයෙන්ම කටපාඩම් කරගත යුතු කවි දෙකක්. ඒ තමයි නුදුරුව සිහි ලැලීය ගඟු ලැලීය වටසැදි මල් වැලීය සුදු වැලීය පිපිවන සිටි මලීය වන මලීය තුටුවන සිටි විලීය පුල් විලීය කියලා. මේ කවියේ ඔයාලගෙන් අහන්න පුළුවන් සිහි ලැලීය කියවේ මොකද්ද කියලා. සිහි ලැලීය කියන්නේ මොකද්ද?
ඊටාම ශීතලයි කියන එක. ගඟුලලියේ කීවේ මොකද්ද කියලා අහන්නත් පුළුවන්. ගඟුලලියේ කීවේ දියැණි කියන අර්ථය. ඊළඟට ඔයාලගෙන් අහන්න පුළුවන් පුල්විලිය කීවේ මොකද්ද කියලා. මල් පිපුණු විලි. නේද? මේ වගේ ඒවා අහන්න පුළුවන්. මේක ගොඩක් වෙලාවට අහන්න තියෙන මේ වගේ ප්‍රශ්න. ඊට අමතරව හංසලීවේ කවුද? හංසලීවු ස්වාමීන් වහන්සේ ලියපු වෙනත් පොත් මොනවද කියලා ඔයාලගෙන් අහන්න පුළුවන්. එතකොට ඔයාලට හංසලීවේ කවුද කියලා ඔයගොල්ලෝ කියනකොට වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ කියලා කියන්න පුළුවන්. උන්වහන්සේ ලියුව පොත් මොනවද කිව්වොත් බුදුගුණ අලංකාරය, ලෝවැඩ සංගරාව, එළුවත්තන ගලු වංශය වගේ ඒවා කියන්න පුළුවන්. තවත් ප්‍රශ්නයක් ඔයාලගෙන් අහන්න පුළුවන්. තාම වැදගත් ප්‍රශ්නයක්. ඒ තමයි රසවාහිනියේ මේ කෑරගල ක්‍රීන ප්‍රදේශය හැඳින්වුවේ මොන නමින්ද කියන එක. ඒ තමයි වත්තුල පබ්බත. මේ ප්‍රශ්න කවදාවත් අහලා නැහැ මේ වසර ගණනාව 2016 ඉඳලා දිනකම්. ඒ නිසා රසවාහිනියේ කෑරගල හඳුන්වන නම මොකක්ද කියලා අහන්න පුළුවන්. ඒ මොනවත් වත්තුල පබ්බත. ඊළඟට ඔයාලගෙන් මේ අවුරුද්ද අනිවාර්යෙන්ම අහන්න පුළුවන් කවියක් තමයි 9 වෙනි කවිය. ඒ තමයි පවනද පිපිතුරේය නිරුතුරේය කුසුමන් පෙතිතුරේය මලු තුරේය අවට සුපිපි සිරේය බිඟු සරේය සිත එබේ හෙර කෙරේය ලොබ කෙරේ. දැන් මේක අහන්න පුළුවන් තැනක් තමයි ඔයාලගෙන් පවනද කියවේ මොකක්ද? ඒ කියන්නේ සුළඟ ඇවිදින්න කියන එක. පවනද කියන්නේ සුළඟ ඇවිදින්න කියන එක. ඔතන සිරේය සරේය කියවේ මොකක්ද කියලා අහන්න පුළුවන්. ඔතන සිරේය කියවේ විල්, සරේය කියවේ නාදේ. සිරේය කියලා කිව්වේ විල්, සරේය කිව්වේ නාදේ. ඔන්න ඔය දෙක ඔගේ අහන්න පුළුවන් ඒවා. ඊට පස්සේ ඉතින් ඔයගොල්ලෝගෙන් තව අතුරු වශයෙන් හංස සංදේශය ලිව්වේ කවුද? ඒ මත නැත්නම් හංස සංදේශ මොන යුගයේද ලිව්වේ? කෝට්ටේ යුගයේද කියලා අහන්නත් පුළුවන්. මේ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. කොයි රජ දවසද? සිරිපර කුම්භා රජ දවස. මෙන්න මේ වගේ එකක්. එහෙනම් මෙවර කෑරගලය පාඩමෙන් ඔයාලගෙන් අනිවාර්යයෙන්ම 8 සහ 9 කවි 3 වෙනි ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය අංගයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක පාඩම් කරන්න අමතක කරන්න